අපි කතා කරන්න යන්නේ මුරුංගා ගැන. මුරුංගා කොළ කියන්නේ විටමින් A, C සහ E වගේ වැදගත් පෝෂක වලින් පිරුණු එකක්. ඒ වගේම කැල්සියම්, පොටෑසියම් සහ ප්‍රෝටීන් ගොඩක් තියෙනවා. ඇත්තටම කිරි වලට වඩා කැල්සියම්, දොඩම් වලට වඩා විටමින් C, කෙසෙල් වලට වඩා පොටෑසියම්. මුරුංගා කොළ දැන් ලෝකයේ රටවල් 80කට වැඩියෙන් භාවිතා වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ අප්‍රිකානු රටවල්. ඇමරිකාව සහ යුරෝපය මේක හෙල්ත් සප්ලිමන්ට් එකක් විදිහටත් පාවිච්චි කරනවා. අපි දැන් බලමු මුරුංගා කොළවල තියෙන විද්‍යාත්මක වටිනාකම. විද්‍යාත්මකව බලනකොට මුරුංගා කොළ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් ඉතාමත් පොහොසත්. ඒ කියන්නේ ශරීරයේ ෆ්‍රී රැඩිකල්ස් වලට එරෙහිව සටන් කරනවා. පරීක්ෂණ වලට අනුව රුධිර සීනි පාලනයට, රුධිර පීඩනය අඩු කිරීමට, දියවැඩියාවට සම්බන්ධ අවදානමත් අඩු කරනවා. මුරුංගා කොළ වැඩිපුරම ආහාරයට ගන්නේ ඉන්දියාව. ඒවට අමතරව ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වගේ රටවල් වලත් මේක කරි, සුප් සහ කෑම වලට එකතු කර ගන්නවා. විශේෂයෙන් පිලිපීනයේ මුළුංගේ කියලා හඳුන්වන මුරුංගා වලට. ශරීරයට ගෙන දෙන වාසි ගැන කතා කරමු අපි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. හෘද රෝග අවදානම් අඩු වෙන්නත් පුළුවන්. ආහාර ජීර්ණයත් හොඳ වෙනවා. සම සහ හිසකේ සෞඛ්‍යවත් වෙනවා. ඒ වගේම ශක්තිය වැඩි කරලා දෛනික ජීවිතයට තවත් සක්‍රිය වෙන්නත් උදව් කරනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඒ නිසා අපි සාමාන්‍යයෙන් අගය නොකරන මුරුංගා කොළ ඇත්තටම ලෝකයෙන් පිළිගත් සුපිරි ආහාරයක්. ඔබත් අදම මේක ඔබගේ ආහාරයට එකතු කරලා බලන්න. මෙවැනි තවත් වීඩියෝ සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.